එයා රාජ්‍ය නිලධාරියෙක්. එක්තරා දවසක මම පාඩම් කරන වෙලාවේ නොදන්නා අංකයකින් මට කෝල් එකක් ආවා. ඔයාට මාව අඳුරන්න පුළුවන්ද? එයා පැත්තෙන් ඇසුනේ එච්චරයි. මේ තමයි අපේ මුල්ම කතා බහ. එතනින් පස්සේ ජීවිතේ හරි ලස්සනට ගලාගෙන ගියා. එයා මාව බලාගත්තේ තාත්තා කෙනෙක් වගේ. ඇත්තටම හොඳ කෙනෙක්. මේ කාල සීමාවේ එයා ට්‍රේනින් එකේ හිටියේ. ලැබෙන පුංචිම අවස්ථාවක වුණත් මාත් එක්ක වචනයක් කතා කරන්න මහා වෙලාවක් බලාගෙන හිටියා. එයාගේ මාස 7ක ට්‍රේනින් කාලේ ඉවර වෙලා එයා එද්දී මගේ ඔලිවර් රිසල්ට් ඇවිල්ලා මම ඒ ලෙවල් වලට සූදානම් වෙන ගමන් හිටියේ. ගෙවල් දෙකෙන්ම මේ කාරණාව දැනගනිද්දී මුලදී නම් හිතට පුංචි බයක් තිබුණා. හැබැයි ඉතින් දෙපැත්තෙන්ම සතුටුදායක විදිහට ඒ කාරණාව පිළිගනිද්දී ඇත්තටම ගොඩක් සතුටු හිතුණා. මේ විදිහට ජීවිතේ ගෙවුනම හරිම සරල මහා අමුතු හැඟීමක් හිතට දැනුණා. ඇත්තටම අපේ මුල්ම හමුවීම සිදු වෙන්නේ මාස 7කට පස්සේ. මොකද එයාගේ ට්‍රේනින් කාලේ ඉවර වෙන්නේ මාස 7ක් ගත වෙන නිසා. මුල්ම හමුවේදීම අපිට එකට කතා කරන්නවත් අවස්ථාවක් ලැබුණේ නැහැ. මං ඒ වෙලාවේදී කම්පිටිෂන් එක. ඉතින් එදා දවසේ සේනිම වුණා. එයා නැවත එයාගේ රාජකාරිය බලා පිටත් වුණා.